Hi guys. අපි අද යන්නේ ලස්සන දියැලක් බලන්න. ඒ තමයි හුළුගඟ ඇල්ල. හුළුගඟ ඇල්ල බලන්න ඉරවන අපිට පාරවල් කිහිපයක් තියෙනවා. අපි දැන් ඉන්නේ නුවර ඉඳන් වත්තේගම හරහා ඇවිල්ලා පංගල ටවුන් එකේ. ඉතින් අපි පංගල ටවුන් එකේ ඉඳන් බම්බරැල්ල පැත්තට ඉස්සරහට යන ගමන් තමයි මේ ඉන්නේ. ඉස්සරහට යද්දී මේ වගේ හන්දියක් හම්බ වෙනවා අපිට. ඒ හන්දියෙන් දකුණු පැත්තට ගියොත් කණාමැදිරියල්ල බලන්න යන්න පුළුවන්. ඇත්තටම බෝඩ් ගහලා තියෙන ඉඳ අපිට ගොඩක් පහසුයි. ඉතින් අපි යන්නේ හුළුගඟ ඇල්ල බලන්න හින්දා අපි ගියේ කෙලින් පාරේ. අපි දැන් හුළුගඟ ටවුන් එකට ආවා. ඇත්තට මේ දියඇල්ල හොයාගන්න අපිට ගොඩක් පහසුයි. මොකද දියඇල්ල තියෙන්නේ ටවුන් එකේමයි. මේ විදිහට අපි දියඇල්ල එන්ට්‍රන්ස් එක ළඟට යද්දී ටිකට් ප්‍රයිස් එක ගහලා තියෙනවා. මේ තමයි ටිකට් කවුන්ටර් එක. ඔතනින් ටිකට් එකක් අරගෙන තමයි අපි පහළට යන්න ඕන. අපි ඉතින් පල්ලෙහාට යන ගමන් අපිට දුරට මේ විදිහට ලස්සන දියඇල්ල පේනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ තියෙන්නේ පොඩි හට් එකක්. අපිට එතන ඉඳන් දියඇල්ල බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා කෑම එහෙම මොන හරි අරන් එනවා නම් එතන ඉඳන් කන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මෙතන හරිම ලස්සනයි. ඔයාලටත් ඇවිත් මේ සුන්දරත්වය බලන්න පුළුවන්. ඉතින් මේ දියඇල්ල ගැන පොඩි විස්තරයක් කියනවා නම් මේක මීටර් 75ක් වගේ උසයි. මේ දියඇල්ල පටන් ගන්නේ නකස් රක්ෂිතයේ ඉඳන්. අපි දැන් හුළුගඟ ඇල්ල බලලා ඉවරයි. අපිට තාම ටයිම් එකක් තියෙන හින්දා අපි හිතුවා තව දියඇල්ලක් බලන්න යන්න. ඒ තමයි ජෝඩු ඇල්ල. අපි ගිහින් බලමු. ජෝඩු ඇල්ල බලන්න යන අතරමඟ පාර දෙපැත්ත මාරම ලස්සනයි. අපි ජෝඩු ඇල්ල බලන්න නම් හුළුගඟේ ඉඳන් ගෝමරේ පාරේ යන්න ඕන. ඉතින් ඒ යනකොට මේ විදිහට ජෝඩු ඇල්ල කියලා බෝඩ් දාලා තියෙනවා. අපිට පුළුවන් ලේසියෙන් හොයාගන්න ඒ නිසා. ඉතින් අපි මේ පාරේ ටිකක් ඉස්සරහට යනකොට මේ විදිහට තව බෝඩ් එකක් දාලා තියෙනවා ජෝඩු ඇල්ල කියලා. ඒකම වම් පැත්තෙන් උඩට පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙනවා. සඳුන්වරණ භාවනා මධ්‍යස්ථානය කියලා මෙන්න මේ විදිහට ගහලා තියෙනවා. ඉතින් ওই පාරේ අවසානයට යන්න ඕන. එතකොට අවසානයේ තමයි ජෝඩු ඇල්ල අපිට හම්බෙන්නේ. මේ විදිහට අපි වාහනයෙන් බහලා ටිකක් දුර පයින් යන්න ඕන. දියඇල්ල ළඟටම යනවා නම්. ඉතින් ওই ඉස්සරහින් පේන්නේ මම කලින් කියපු භාවනා මධ්‍යස්ථානය. මේ දියඇල්ල ගැන පොඩි විස්තරයක් කියනවා නම් මේක සාමාන්‍යයෙන් මීටර 45ක් වගේ උසයි. ඉතින් මේකට ජෝඩු ඇල්ල කියන්නේ දියඇලි දෙකක් එකම ළඟින් කඩා හැලෙන නිසා. ජෝඩු ඇල්ල බලලා ඉවරයි. ඊට පස්සේ අපිට එනකොට තව දියැලක් හම්බුණා. අපි ඉතින් හිතුවා එකක් බලලම යනවා කියලා. ඒ තමයි සාරි ඇල්ල. අපි ළඟට ගිහින් බලමු. අපිට සාරි ඇල්ලක් හොයාගන්න හරිම පහසුයි. මොකද අර විදිහටම බෝඩ් දාලා තියෙනවා එන පාර දිගටම. ජනප්‍රවාදයේ හැටියට නම් මේකට සාරි ඇල්ල කියන්න හේතුව තමයි සාරියක් විදිහට දියඇල්ල කඩා වැටෙන නිසා. ඒ වගේම මේ දියඇල්ල සාමාන්‍යයෙන් අඩි 60ක් 70ක් අතර වගේ උසයි කියලා තමයි කියන්නේ. ඉතින් guys අපි අද හුළුගඟ ඇල්ල බලන්න තමයි ආවේ. ඒ වුණාට අපි තව දියඇල්ල දෙකක් බැලුවා. ජෝඩු ඇල්ල සහ සාරි ඇල්ල. අපි හිතවටලා ලස්සන දියඇලි ගොඩක් අද බැලුවා. ඒවා අපි ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගත්තා. ඉතින් අපි අද vlog එක මෙතනින් ඉවර කරනවා. අපි ආයෙත් දවස් එක ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙමු. ඒ වගේම අපේ YouTube එක subscribe කරන්න. අපේ FB, TikTok, Instagram follow කරන්න. අපි හම්බෙමු ඊළඟ vlog එකෙන්. එහෙනම් අපි ගිහින් එන්න. bye bye.